ජිනීවා සෙෂන් එක අද දෙවෙනි දවසේ ඉවර වෙලා මේ අපේ කතාවල් අද පෝස්ට්පෝන් වුණා. මොකද මේ NGO බර ගානක් මේ ඇවිල්ලා හිටපින්දා. එතකොට මේ දැන් හෙට උදේ අපි ආපහු යන්න ඕනේ. එතකොට අපේ හොටල් වෙනම ආයි බුක් කරන්න වෙනවා. ෆ්ලයිට් එක කැන්සල් වෙනවා. ඊළඟ ෆ්ලයිට් එකට අපි සල්ලි ආපහු බඳින්න දෙනවා. ලාස්ට් මිනිට් ෆ්ලයිට් හින්දා ඒවට රිෆන්ඩ් හම්බෙන්නේ නැහැ. තේරුණාද? මේ වගේ දහසක් දේවල් මේකේ පිටපස්සේ තියෙනවා. ඉතින් කොස්ට් එක අපිට කවුරුත් ගෙවන්නේ නැහනේ. අපි අතින් කාලා තමයි හරක් බලන්නේ. සිංහලෙන්ම කිව්වොත්. ඒ වුණත් අපි මේක ආදරෙන් කරන්නේ. මොකද අපේ රට වෙනුවෙන්. මේක නවත්තන්න බෑනේ. මේක ඇඟට අපේ ඇඟට මේක මේ හේතු වෙලා ඉවරයි. ඉතින් මේකෙන් අපිට එළියට යන්න බෑ. ඒකින්ද මරණකම්ම අපි හිටියොත් මේ වගේ ප්‍රශ්න තිබ්බොත් අපි හැමදාම එනවා. දැන් මම මේ එළියට බහැලා බඩගිනි පොඩි පිට්සායකුත් කාලා මගෙත් එක්ක හිටියා ජනිත් ගියා යන්න එයාගේ තව වැඩකට කියලා. දැන් මම මේ හෝටලේ කාමරේට යන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් පයින් ආවා මේ ටවුන් එකේ පොඩක් මනසට නිදහසක් දෙන්න ආවා මේ වතුරුමල ගාවට. ඒකත් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් ජිනීවා මේ ඇත්තටම මේ අද මම මේ කතා කරා LTT එකේ ඇවිල්ලා හිටපු තරුණ පරම්පරාවත් එක්ක. ගෑන් ළමයි මං හිතන්නේ 10ක් විතර හිටියා. ඒගොල්ලෝ මේ හරි এডুকেටඩ් ළමයි. ඒගොල්ලන්ව මේ මොලේ හොදලා තමයි මේකට ගෙහලා දාලා තියෙන්නේ. එතකොට මේ මොලේ හොදපු ළමයි මේ කතා කරනවා මේ අවුරුදු මං හිතන්නේ 20 ගානක් විතර ඇති වයස. එහෙම ළමයි මේ කතා කරනවා මේ 83 කැරැල්ල ගැන. එතකොට මේ යුද්ධය ගැන. ඒ මිනිස්සු මේ යුද්ධ කාලේ ඉඳලවත් නැහැ. ලංකාවේ ඉපදිලා හිටියේ එතන එක ළමයයි. ඒ අරෙන්ඩ මේ ඒ ළමයාත් 2019 තමයි මේ ඇවිල්ලා තින්නේ මේ රට. අනිත් කට්ටිය මේ කිසිම මේ ඒවා ගැන දන්නේ නැතුව අර ලොකු මිනිස්සු ඒගොල්ලන්ගේ නෑදෑයෝ කියන ස්ටෝරි මේ බලාගෙන මේ ඇවිල්ලා කියනවා මේ අර කටපාඩම් කරගත්ත ගිරව් වගේ. අනේ එහෙම කියපන් කිව්වම එහෙම කියනවා. මම ඒ ළමයින්ගෙන් ඇහුවා ඇයි ඔයගොල්ලෝ මේ නොදන්න දේවල් මේවා කියන්නේ කියලා. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ගේ මුතුන් මිත්තෝ ඔක්කොම ඒගොල්ලන්ට කියලා තියෙන්නේ සිංහල ජාතිය අහිංසක දෙමළ මිනිස්සු දහස් ගණන් මරලා තිනවා කියලා. මම කිව්වා ළමයෝ මේවා සම්පූර්ණ බොරු කතා. යුද්ධෙදි දෙපැත්තෙම මැරෙන වෙලාවල් එනවා. යුද්ධෙදි මැරෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවද මේ යුද්ධය ඉවරලා එළියට ආපු මිනිස්සුන්ගේ ඇඟේ මොනවද තිබ්බේ කියලා. දැන් ඒගොල්ලන්ට LTT එක ජීවිතේ හොඳට හරි ගස්ස ගන්න දුන්නා නම් අර වැරහැලි ඇඳගෙන කොහොමද මේ මිනිස්සු එළියට ආවේ? 100 ගාණක් දහස් ගාණක් එළියට ආවේ. කණ්ඩ බොණ්ඩ ඒගොල්ලන්ගේ අඩුම වශයෙන් ඒගොල්ලන්ට ඉටිපන්දමක්වත් තිබ්බේ නෑනේ පත්තු කරන්න. කරවලේ හිටපු මිනිස්සුනේ මේ එළිය දුන්නේ. එතකොට අද ඒගොල්ලන්ගේ ප්‍රධාන හතුරා හැටියට අඳුන්වන්නේ මේ රාජපක්ෂලා. රාජපක්ෂලට විරුද්ධවලු ඒගොල්ලන්ට යන්න ඕනේ කෙලින්ම කිව්වා. රාජපක්ෂලට විරුද්ධව තමයිලු ඒගොල්ලන්ට මේ ඒගොල්ලන්ව නීතියට ගේන්න ඕනේ. ඒගොල්ලෝ අහිංසක දෙමළ මිනිස්සු මැරුවා කියලා. මං කිව්වා මම දන්න විදියට එක දෙමළ මිනිහෙක්වත් අහිංසක නම් කවුරුත් මැරුන්නේ නැහැ. යුද්ධේ හිර වෙලා හිටපු මිනිස්සු එළියට ගත්තේ රාජපක්ෂලා. ඒගොල්ලන්ට බේසික් දේවල් දුන්නේ. පාරවල් ටික හදලා අන්තිමට ගෙවල් හදලා දීලා. මං කිව්වා ඒගොල්ලන්ට LTT එකේ කසාද බඳින්න බැරිලා හිටපු ෆැමිලි 57ක් අපි පුනරින් වල ගිහිල්ලා බන්දලා දුන්නා. සාක්කියට මමත් අස්සම් කරා. හරිද? ඒ වගේ මේ දෙමළ මිනිස්සුන්ට මාර විදියට මේ යුද්ධෙන් පස්සේ සැලකුවා. ඒ මිනිස්සුන්ව බේරගත්තා. ඉතින් ඔන්න ඔය කතා ටික කියන්න මේ හැමදාම කවුරු හරි මෙතන සෙට් වෙනවා නම් මේ හදන්නවද? මේ මම ඉන්නේ ස්විස් මේ විල මැද්දේ තියෙන වතුරුමල ගාව. ලස්සන පරිසරයක් තියෙන මෙතන මේ පේනවද? මෙතනින් නැගලා යන්න පුළුවන් මේ පොඩි නැවක වගේ නැගලා යන්න පුළුවන්. ඔන්න බෝට් සවාරියක් යන්න පුළුවන්. මේ වැව කිලෝමීටර් බර ගන්න දුරට තියෙනවා.
මේ හරි තමයි ලොකුම මේ සල්ලිකාර හෝටලයක මේකක් මං හිතන්නේ රූම් එකක් ෆ්‍රෙන්ච් ස්විස් ෆ්‍රැන්ක් 400ක් වෙනවා. මේ හරිම සල්ලිකාර මේ තැනක්. මේ හරි තමයි ලෝකයේ තියෙන හොඳම මේවා මොනවාද ඔර්ලෝසු නිෂ්පාදනය කරන්නේ. පතෙක් පිලිප් ඒ වගේ කාටිය අර එහා පැත්තේ මම පෙන්නන්නම්. මේ තියෙන්නේ මේ ක්‍රිස්ටියන් ඩියර් ජේ.පී. මෝගන් ඔය හරියට හූබෝල්ට් එනවා. පතෙක් පිලිප් ඈත පේන ඔය කඩවල ටික ඔක්කොම ෂොප්ස් ටික. එයා තමයි ලෝකයේ ලොකුම සල්ලිකාර මේ ඔර්ලෝසු ටික නිපද වෙන්නේ. ඉතින් මම මේ කතා කරන ගමන් ඒකත් පෙන්වන්නේ ඕක නිකන් පොඩ්ඩක් බලන්න. මේ ඔන්න ඔය தත්ත්වය තමයි මේ අද මේ අපේ රටට විරුද්ධව වෙන දේවල්. මේ වැඩි දේශපාලන මේ මිනිසුන්ට මේක ගැන එච්චර කැක්කුමක් නැහැ. මේ කැක්කුම එන්න නම් මේවට ඇවිල්ලා මේ සටන දුන්න දැන් අපි අවුරුදු මම හිතන්නේ 20ක් විතර මේ මෙතන අපි මේ ප්‍රශ්න විසඳන්න උදව් කරන්න බලනවනේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. මේකට දේශීය යාන්ත්‍රණය තියා මොන යාන්ත්‍රය ගෙනාවත් මිනිසුන්ගේ හිතවලට හරියට මේක කිව්වේ නැත්තම් මේක වෙන්නේ නැහැ. දැන් මම මේ ඒ දෙවල ළමයින්ට කතා කරලා කියපුවාම ඒගොල්ලන්ගේ සෑහෙන දුරට මේ ඒගොල්ලෝ මේ හිතන් හිටපු දේවල් ඒගොල්ලන්ගේ වෙනස් වුණා. මට හිතෙන විදියට. නමුත් එතන හයියෙන් කතා කරන්න බෑ. ඊට පස්සේ අර ඇවිල්ලා කිව්වා සිකියුරිටි එකෙන් අපිට මේ කතා කරන සද්ද වැඩි ආර එහෙම කියලා. ඒකින්ද මම නැවතුවා. දැන් හෙට මම ආපෝසරයක් ඒ ළමයින්ව හම්බෙලා ආච්චිට කියන්න යන ඒගොල්ලන්ට. ඒක නිසා මම කියන්නේ ඒ යම් ජෙනරේෂන් එක ඒගොල්ලෝ යම් කට්ටිය ඒ කට්ටියට තාම දන්නේ නැහැ රටේ ඇත්තට මොකක්ද උනේ කියලා. ඉතින් ඒගොල්ලන්ගේ හිතවල තියෙන ඒ මානසිකත්වය නැති කරන්න නම් අපි මීට වැඩිය සංවිධානය වෙලා ඇවිල්ලා මේ ශ්‍රී ලංකාව කියන්නේ මොකක්ද කියන එක තේරුම් කරලා දෙන්න ඕනේ. මං කෝ ඒගොල්ලන්ට එන්න ඇවිල්ලා යාපනයේ යන්න. දැන් එද සුදා කරනලා බාස් කරනලා ඔය ඉන්නේ ඔක්කොම කරන්නලා ටික LTT එකේ සල්ලි හම්බ කරපු මිනිස්සු ටික ලන්ඩන් වල කැනඩාවේ අද ලංකාවේ ඉන්වෙස්ට් කරලා තියෙනවනේ. දැන් ඒ කතාව කවුරුත් කියන්නේ නැහනේ. හරි. මම මෙතන ඇවිල්ලා කියනකම් ওই කතාව කවුරුත් කිව්වේ නැහැ. එතකොට ඒ ඉන්වෙස්ටර්ලගේ ඒ ඉන්වෙස්ට්මන්ට් ටික ඒ ලිස්ට් එක දාලා දැන් ඒ ළමයි දන්නේ ඒවා. මේගොල්ලෝ මෙහෙම ඇවිල්ලා මේ ඉන්වෙස්ට් කරලා තියනවා කියලා ඒ මිනිස්සු දන්නේ නැහැ. ඒ මිනිස්සු උඩ ගියා කිව්වහම මම. ඒ ළමයි. ඉතින් මම ගෝ ඔයගොල්ලන්ගේ ලොකු ඔක්කොම ලස්සනට ඉන්වෙස්ට් කරලා මේ ආණ්ඩුවත් එක්ක එකට මේ බත් කරනවා කියලා. ඉතින් ඕගොල්ලෝ මේ මරා ගන්නකෝ මේක ඇතුලේ. ඇයි ඒ වැඩේ එහෙම වෙන්න විදියක් නැහැ නේ. ඔයගොල්ලන්ගේ සල්ලි තමයි LTT කාර්යෝ ටික මේ රත්තරන් බඩු අරවා මේවා ගන්නලා මේ ඔයගොල්ලන්ගේ සල්ලි වලින් තමයි මේගොල්ලෝ මෙහෙ දෙගන්න නටුවේ. පෙට්‍රල් ෂෙඩ් අරගෙන කරන්න ඕන ක්‍රෙඩිට් කාඩ් ස්කෑම් ඒව ඔක්කොගෙම හම්බ කරපු සල්ලි ටික අද ආපහු රටට ගෙහන්නලා ලංකාවට ගෙහන්නලා ඔයගොල්ලෝ මෙතන තියලා ඒගොල්ලෝ ලොකු ව්‍යාපාර කරනවා. හරිද? ඉතින් මම කිව්වා ඒක නිසා කරුණාකරලා මේවා දැනගෙන ඔයගොල්ලෝ මෙතෙන්ට කතා කරන්න එන්න කියලා. ඉතින් දැන් ඒ ළමයි ඒවා සෑහෙන දුරට ඔලුවට ගත්තා. බලමු ඉතින් ඉස්සරහටත් අපි ඊළඟ මේ සෙෂන් එක හෙටත් මට එන්න තියෙනවා. හෙටත් මගේ උදේ කතාව තියෙනවා. ඒක කරලා මම ආපහු යනවා. ඒතරතුරු තා මොනවා හරි තිබ්බොත් දැනුම් දෙන්නම්. ඉතින් ඔච්චර තමයි අද කියන්න තියෙන්නේ ජිනීවා ඉඳලා. එහෙනම් ඔයගොල්ලන්ට සුබ සන්ධ්‍යාවක් වේවා. අයබෝන්.